Welcome to Chandler's Hitwakaya episode 12. Excuse me. Uh, hi, මං ආරණ්‍ය. Hi, මං රිෂි. මෙතන තනියෙන් මොකද කරන්නේ? අද යාළුවෝ කවුරුත් නෑනේ. මං තනියෙන් ඉතින්. එනවද අපි එක්ක? ඔයා තනියෙන් ඉන්නවා දැකලා ආවේ? මගේ යාළුවෝ තුන්දෙනා අතන ඉන්නේ. එන්නකෝ. ඒ විදිහට කියන ගමන් මං රිෂිව අබීලා ඉන්න තැනට එක්කන් ගියේ. අභිනව ඍෂිට අඳුන්වලා දීලා මං ඍෂිව අභිලඟින්ම වාඩි කරා. අභිගේ සතුට වෙනුවෙන් මම මගේ ආදරේ කැප කළා. කාලේ ගෙවෙන්නේ හිතනවටත් වඩා ඉක්මනට. අපි කොහොම හරි ඍෂිව යාළු කරගත්තා. ඒ දෙන්න හරි ආදරෙන් ඉන්නේ. ඍෂි කියන්නේත් හොඳ කෙල්ලෙක්. ඉතින් මං එයාලා මැද්දට ගිහින් කරදරයක් වෙන දැකලුවේ නෑ. මාස දෙක තුන ගෙවිලා ගියේ. ඍෂි අපිට ලං වෙන්න අපි මගෙන් ඈත් වෙන්න පටන් ගත්තා. ඉස්සර එක දිගට ආපු කෝල්ස් මැසේජ් දැන් එන එක නැවතිලා. මං ගත්තොත් විතරක් ආන්සර් කරන, සමහර වෙලාවට ආන්සර් නොකර කට් කරන. ඒ වෙලාවට වැඩක් මිතු පස්සේ ගන්නම් කියලා මැසේජ් එකක් දාන තැනට අපි ඇවිල්ලා. ආතල් එකේ ජීවිතේ ගෙනිච්ච මට මේ මොකද්ද දෙයනේ උනේ? දවසක් ආරණ්‍ය හේෂ් මට මගේ පාඩුවේ ඉන්න දීලා යන්න ප්ලීස්. එහෙම යන්න බෑනේ. කවුස මගේනේ. හේෂ් ප්ලීස්. මම ලොකු ප්‍රශ්නයක ඉන්නේ. මට මගේ පාඩුවේ ඉන්න දෙන්නකෝ. මොකද්ද මැනිකේ ප්‍රශ්නේ? ඉස්කෝලේ අපි හදපු එලිමහන් පන්ති කාමරේ බංකුවකින් වාඩි වෙලා අපි ගැන කල්පනා කර කර ඉඳපු මගේ ළඟට ආවේ හේෂ්. එලෙවල් පටන් අරන් දැන් මාස 10කට ළඟයි. තාමත් හේෂ් මගේ පස්සෙන්මයි. ප්ලීස් හේෂ් යන්නකෝ. ඇයි දෙයනේ මට මෙහෙම කරදර කරන්නේ? මොන පදයක්ද මේක? මගේ ඔළුව පුපුරන්න තරම් කැක්කුමයි. අහන්න ආරණ්‍ය. ඔයා මට කැමති නැතුව ඇති ඒත් මං ඔයාට කැමතියි. මේක බොරුවක් නෙවෙයි. මං අවංකව කියන්නේ. ප්ලීස් මට කැමතියි කියන්න. ප්ලීස්. ආරණ්‍ය මං දන්නවා මං එච්චර හොඳ එකෙක් නෙවෙයි ඒත් ඔයා නිසා මං හැම වැරදි වැඩක්ම නැවැත්තුවේ. ආරණ්‍ය ඔයා තරම් ලස්සන නෑ කවුරුත් ඔයා තරම් හිතට වැදුනේ නෑ කවවත්. මං ඔයාගේ කකුල් අල්ලලා වදින්නම් අනේ මම බොරු නෙවෙයි ආරණ්‍ය කරන්නේ. හේෂ් මොනවද මේ කරන්න? අනේ තේරෙන්නේ නැගිටින්න ප්ලීස් හේෂ් ප්ලීස්. අහන්න මට කල් ඕනේ. කල්? ඇයි? මොකටද? මට තීරණයක් ගන්න කල් ඕනේ. ප්ලීස් හේෂ්. දැන් ඔයා ක්ලාස් එකට යන්න ප්ලීස්. හරි. යන්න හේෂ්. හේෂ්ට යන්න කියලා මම ගිහින් ක්ලාස් එකට. අද අපි ඉස්කෝලේ ආවෙත් නෑ යා. අද රිෂි එක්ක බීච් යනවා කියලා තියෙනවා. සේසත්වය නිසාද අපි නැහැ. අද සෙනසුරාදා. තාත්තේ අයියයි කම්පැනි එකට ගියා. අම්මිත් අද හොස්පිටල් එකට ගියා. උදේ වැදගත් පේෂන්ට්ලා ටිකක් ඉන්නවා කියලා බලන්න. ඒ නිසා මං ඉඳේ ගෙදර තනියම. අපි ගැන කල්පනා කරලා මට දැන් පිස්සු වගේ. අපිට කෝල් එකක් ගත්තත් එයා ආන්සර් කරේ නෑ. ඒ නිසා මං මැසේජ් එකක් දැම්මා කෝල් එකක් ගන්න කියලා. ටිකකින් අන්තිමට කෝල් එකක් ගත්තා. අපි හෙලෝ මෙතු කෝල් එකක් ගන්න කිව්වේ මොකක් හරි හදිස්සියෙන්ද? නෑ එහෙම නෙවෙයි ටිකක් කතා කරන්න. කියන්න මෙතු. නෑ මේ අපි ඔයා මෙතු ආඩනවද? නෑ මේ ඇත්ත කියන්න මෙතු. ඇයි අඬන්නේ? අනේ මොකද උනේ මෙතු? කියන්න. අපි ඔයා දැන් ඉස්සර වගේ නැත්තේ. ඇයි අපි ඉස්සර වගේ නැත්තේ ගන්නෙ? ඉස්සර වගේ නැත්තේ ගන්නෙ මොකද්ද මෙතු?
ඉස්සර වගේ කෝල්ස් නෑ මැසේජ් නෑ මං එක්ක වැඩි කතාවක් නෑ හරියට මාව මග අරිනවා වගේ. ඇයි මේ මෙතු අහන්නකෝ මෙච්චර කල් මේක නොකිව්වේ ඔයාගේ හිත රිදෙයි කියලා සුද්ධියෝ. රිෂි කැමති නෑ මං ඔයත් එක්ක කතා කරනවට. එයා කිව්වා මට ඔයාව බ්ලොක් කරන්නත්. මං කොහොමද මැනික එහෙම කරන්නේ? තවුසේ මගේ සහෝදරී. බොහොම අමාරුවෙන් මෙහෙම ඉන්නේ. මට සමා වෙන්න මැනික. කතා නොකලට යාළුකම හැමදාම හදවතේ තියෙන්නේ. හා අහන්න සුද්ධි එපා. ඇති. හොඳටම ඇති. හයි මට ඔය එක නම් වලින් කතා කරන්න එපා. ඔව් අවශ්‍ය නැති මිනිස්සුන්ව මට ඕනෙත් නෑ. අය මට කෝල් ගන්න එපා. මං ගැන බලන්න එපා. මං ඒ විදිහට කෑ ගහලා ෆෝන් එක තිබ්බේ ඇඳට වැටිලා අඬන ගමන්. ටිකකින් ගෙදර බෙල් එක වැදුනේ සේසත්ගේ දිනෙලගේ කටහඬ එක්ක. මම කඳුළු පිහදාගෙන දොර ඇරියේ. සේසත් දින එන්න. අද තනියෙන් නේ අරු. ඔව් මම මේ තව ටිකකින් ලයිබ්‍රරි එක පැත්තේ යන්න කියලා හිතුවේ. අරු ඔය ඇඬුවද? මම නෑ දිනල් එහෙ ඇත්ත කියන්න. අරු උඹ අඬලා. ඒක හොඳට පේනවා. මොකද උනේ? අනේ සේසත් ඊයේ දාපු කඳුළු ආයෙ මතුවෙන්න ගත්තේ උණු සේරම මං සේසත්ට දිනෙලටයි කියද්දි. ෂිට් මං උඹට කිව්වා කලින්ම එක්ක ඕක කියලා දාපන් නැත්තම් අතෑරලා දාපන් කියලා. කොහෙද? උඹ ඇහුවේ නෑනේ නේ? ආ දැන් හරිනේ. ඉඳපන්කෝ මං ඔකට කතා කරන්න. අනේ දිනෙල් එපා. උඹට මුකුත් කියන්න එපා. මං තීරණයක් ගත්තා. තීරණයක්? ඔව් සේසත්. මොකක්ද මේ තීරණේ? ආ මං හේෂ්ට කැමැත්ත දෙනවා. ඔය කිව්වේ ඕන් කිව්ව බුද්ධිමත් කතාවක්. යකෝ තොට පිස්සුද කියනේ? අනේ අම්මපා සේසත් මට මේකට දෙන්න හිතෙනවා. තිනෙල් උල් වෙම්බන් කෑ ගහලා බෑනේ. ආරෝ අහන්න. ඔයා ඔය තීරණේ ගත්තේ ඔයා ඔය ගත්ත තීරණේ අපි කොහෙත්ම අනුමත කරන්නේ නෑ. අහපන් ආරෝ සේසත් කියන එක ඇත්ත බං. හේෂ් කියන්නේ බොරුකාරයෙක් රැවටිල්කාරයෙක්. කොටින්ම ඌ අමු තිරිසනෙක් බං. තිරිසන් හොඳයි බං ඌ කෙල්ල මාරු කරන්නේ ඇඳුම් මාරු කරනවටත් වඩා වේගෙන්. මං තීරණය කළා ඉවරයි දිනේ. මට දැන් ඕනේ එක. මං දිනෙල්ට කැමැත්ත දෙනවා. එහෙමද? ඒකද උඹේ අන්තිම තීරණය? ඔව් සේසත්. හරි. එහෙනම් මූයි මායි අදින් පස්සේ උඹට නෑ සේසත්. වරෙන් යන්න. මට පැනලා සේසත් දිනෙල් එක්ක ගියේ. අවුරුදු ගානක යාළුකමක් මේක. අද 4 දෙනා 4 පැත්තක. යාළුවනේ ඔයාලා හැමෝම හොඳින් නේද? පරිස්සමට ඉන්නා නේද? අනේ හැමෝම ඉන්න තැනක මේ අමාරු කාලේ පරිස්සමෙන් ඉන්න. Thanks for watching Shan Hours. Please subscribe.